පුතේ අනේ පුතේ මේ බෙහෙත් ටික මට ගෙනල්ලා දෙන්නකෝ පුතේ. මේ බෑ මොන කඩදරයක්ද යකෝ හැමදාම බෙහෙත්නේ. එලා ඌ මම්මි ගෑණි මහ පට්ට වදේ බං. ඌ මේ අදරයි පාටිය තිනා බොණ්ඩ එන්නම්. පුතේ ඔව් අන්න මම මඤ්ඤොක්ක ටිකක් බෙදලා තියෙනවා කාලපලයක්. නේ මට බෑ අප්පා මොන මනවදයක්ද? ඇයි පුතේ පරිප්පු ටිකකුයි භාල්ටිකුයි ගන්න සල්ලි අතේ සතේ නැහැ. ඉතින් මට කියන්නේ හේනේ තිබ්බ මඤ්ඤොක්කාලයක් හදලා ගත්තේ. අනේ පුතේ කාලපලයන් බෑ මේ මන්න යන්න. මේ කොන්දටත් බෑ. පුතේ එයි අද කොහෙද බං උඹ යන්න හිතාගෙන ඉන්නේ? පාටිය එකක් තියෙනවා මම යනවා. අනේ පුතේ පාමසිය පැත්තේ නම් බෙහෙත් ටිකක් ගෙනල්ලා දීලා ඵලයන්කෝ. අප්පා යන්න හොදන්න මොන මනවදයක්ද? එද්ද. එලා මම මේ එකට හොඳටම තෙහෙට්ටුයි. මේකමට ඔච්චර මහන්සි වෙලා උස්මහත් කරත් සතයක්වත් වියදම් කරන්නේ නැහැ දෙයියනේ. පල්ලෙහා ගෙදර පුතාටවත් කියලා බලන්න ඕනේ දෙයියනේ. මේ පුතා කොහෙද යන්නේ? මම පාටියට යන ගම. මොකද පුතේ මේ ලංකකදී නම් ඔයාලා ගෙවල් පැත්තේ සද්දයක් තියෙනවා. අර ගෑන්ට පිස්සු අප්පා හැම වෙලේම බෙහෙත්. පුතා දන්නේ නැහනේ. පුතාගේ අම්මා ගාමන්ට් ගියා ඉස්සර. එහෙම යද්දී ලොකු ලොරියකට පුතාගේ අම්මා යට වුණා. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් උස්මහත් කරේ පුතාගේ අම්මානේ පුතේ. ආච්චි අම්මා